මහර දරුවෝ ඉන්නවනේ අපිත් එක්ක මැසේජ් කරද්දි කතා කරද්දි කියන සර් මම ඉන්නේ දැන් ලකුණු 20 වගේ. හරියට වැඩ ටික කිරලා නැහැ. ඒකේ ප්‍රැක්ටිකල් හතරමත් මාර වැදගත්. මොකද ඒකේ අපිට පේනවා එකක් යම්මාපාංග ප්‍රැක්ටිකල් එක දීලා නැහැ. ඊළඟට ජෙග ප්‍රැක්ටිකල් එක දීලා නැහැ. මහර දරුවෝ ඉන්නවනේ අපිත් එක්ක මැසේජ් කරද්දි කතා කරද්දි කියන සර් මම ඉන්නේ දැන් ලකුණු 20 වගේ. හරියට වැඩ ටික කිරලා නැහැ. එතකොට පුතා ඔයා ඒ වගේ තැනක නම් ඉන්නේ. මේ පළවෙනි ව්‍යුහගත රචනා ගන්නට උත්තර ලියන්න යද්දී ඔයාට තියෙන අවදානම අඩු කිරීම තමයි මම මේ කරන්න හදන්නේ. අවදානම අඩු කරද්දී එක කොහොමත් පාඩමක් විදියට ප්‍රත්‍යස්ථාවය බලන්න. ඒකේ ප්‍රැක්ටිකල් එක අනිවාර්යෙන් බලන්න. මොකද මම ඉදිරියට විස්තර කරන්නම් පළවෙනි රචනා ගාන යාන්ත්‍ර විද්‍යා ගාන වෙනුවට ඔය අපි භාගයට වැඩ කරගෙන අලවන් යන ළමයට ඊටාම හොඳ ගානක් තමයි පදාර්ථ යාන්ත්‍රික ගුණ. මේ දවස් 35 ඇතුළත ඔයාට යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්නය විසඳ ගන්න බැහැ. නමුත් ඔයාට හැකියාවක් තියෙනවා පහසුවෙන් පදාර්ථ යාන්ත්‍රික ගුණ ගැටලුව විසඳ ගන්න. හරි? ඒ කියන්නේ සමහර විට ඔයා යාන්ත්‍ර විද්‍යාවට දඟලන වෙලාවේ ඔයාට පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩම හරහා පහසුවෙන් ලකුණු ගොඩක් ගන්න පුළුවන් වෙයි. ඒකින්ද මෙතන ඉන්න හැම දරුවෙක් වගේම පදාර්ථ යාන්ත්‍රික ගුණ කම්ප්ලීට් කරන්න try කරන්න විශේෂයෙන් ප්‍රත්‍යස්ථාවයයි පෘෂ්ටිකාතතියයි. ඒකේ ප්‍රැක්ටිකල් හතරමත් මාර වැදගත්. මොකද ඒකේ අපිට පේනවා එකක් යම්මාපාංග ප්‍රැක්ටිකල් එක දීලා නැහැ. ඊළඟට ජෙග ප්‍රැක්ටිකල් එක දීලා නැහැ. ඒකම පුතේ ඔකේ තව පරීක්ෂණයක් තියෙනවා වීදුරු කදාවක් භාවිතයෙන් පෘෂ්ටිකාත සංගුණකයේ සේම ඒකේ තියෙන භයානකම දේ තමයි ඒකට සිව්දඬු තුලාව සම්බන්ධයි. හරි? ඒකට සිව්දඬු තුලාව සම්බන්ධයි. ඔන්න ඔය හා බැඳුණු. හරි? මම ඕවා පදනම් කරගන්නවා මේ ඉදිරි දවස්වල පේපර්ස් වලදී. හරි? ඔය හා බැඳුණු ප්‍රශ්නයකට යන්න සම්භාවිතාවයක් මෙතන තියෙනවා.